ආයිබෝන් දුවේ පුතේ. අද අපි ගණිතයේ ඕගොල්ලන්ගේ පෙළපොත පොඩ්ඩක් පෙරලන්න පුතේ. ඕගොල්ලන්ගේ පෙළපොතේ අපි අභ්‍යාසයක් අද කරන්න හදනවා. ඒ එකම කියන්න ඕන මේ ආදරණීය දුවේ පුතේ මේ බස්නාහිර පළාත් ගණිතය ප්‍රශ්න පත්‍ර පොත. ඉතින් මේකේ තියෙන සෑම ගානක්ම අපි එවත් කරන්න ඕන. ඉතින් අද නම් මේ පාඨමාලාවේ කරන්නේ අපි 2026 ජනවාරි මාසේ පටන් ගන්න අලුතෙන්ම පන්තියේ අපි මේ සියලු දේවල් අපි සාකච්ඡා කරනවා. ඒ නිසා කලබල වෙන්න දෙයක් නෑ දුවේ පුතේ. අද මේ ඕගොල්ලන්ට මේක හඳුන්වා දීමේ පාඨමාලාවක් වශයෙන් තමයි මේක කරගෙන යන්නේ ඉදිරියට. අපි පටන් ගමු ගානක් ඔයගොල්ලන්ගේ ගණිතය මේක තමයි එක කොටස ඔයගොල්ලන්ට 2026 හම්බෙන්න තියෙන ගණිත පොත පුතේ මේ තියෙන්නේ. මේක දැන් ඔයගොල්ලන්ට හම්බෙලත් ඇති නේද මේ වෙද්දි? හම්බෙලා නැති පුතේ තියෙන්නේ. හරි. එහෙනම් පුතේ අපි පටන් ගමු අභ්‍යාසයක් කරන්න අද. 13 වෙනි පිටුව පෙරලා ගන්න පුතේ. මේක බලන්න මේක පොඩ්ඩක් කියව ගන්න පුතේ. මෙන්න මේ විදිහට දෙනවා. මේ තියෙන එකට අදාළ රූපේ මේ ගිනි කූරු වර්ගයක් තියෙන්නේ නේද? පහත දැක්වෙන්නේ ගිනි කූරු වලින් තන ලද රටාවකි. කියන පල්ලෙයි යත රටාව ඇසුරෙන් පහත වගුව සම්පූර්ණ කරන්නලු. හරි. තියෙනවා රූපයේ අංක 1 2 3 4 බලන්න මේ පළවෙනි රූපය මේ දෙවෙනි රූපය මේ තුන්වෙනි රූපයක දීලා තියෙනවා ගානේ මුළු ගිනි කූරු ගන්න. පළවෙනි රූපේ දීලා නැහැ, දෙවෙනි රූපේ 9ක් කියලා තියලා තියෙනවා. බලමු දෙවෙනි රූපේ 9ක් තියෙනවද කියලා. බලන්න මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. පළවෙනි එකේ ගිනි කූරු 9යි කියලා දීලා තියෙනවා. තුන්වෙනි එකේ දීලත් නැහැ, හතරවෙනි එකේ දීලත් නැහැ. පුතේ ඔයගලට පේනවද මේකේ ජ්‍යාමිතික ලක්ෂණය? උලන්න කියන්න බලන්න. ජ්‍යාමිතික ලක්ෂණ මේ ගිනි කූරු 4යි මේ 1යි 2යි 3යි 4යි. මේ එකක 4යි. නේ? 4යි 8යි මේකයි 9යි. දැන් මේකේ බලන්න. මේකේ 9යි ඈ. මං වෙන පාටකින් ලියන්න පුතේ. මේකේ 4යි. මේකේ 9යි. නේද? මේකේ බලමු. එකක 4යි 4යි. 4 වරක් කීයද? 1යි 2යි 3යි. 4 3 12යි. 13යි 14යි. හරි නේද පුතේ? 14 හරියට බලන්න. ඔයාලා බලන්න 14යි. නේද පුතේ? ඊළඟ මේකේ බලමු. 4 වෙනි රූපේ. 1යි 2යි 3යි 4යි. 4 වගේද? 1යි 2යි 3යි 4යි. 4 4 16යි. 16 17 18 19යි. මේකේ නම් කීයක් තියනවද? 19ක් තියෙනවා. රයිට්. බලමු මොකක්ද අහන්නේ කියලා අපි. හරි. මුළු ගිනි කූරු ගන්නයි හොයන්න දෙන්නේ. පළවෙනි රූපේ ගිනි කූරු ගන්න කීයද කියලා අහනවා. පළවෙනි ප්‍රශ්නේ ඕන්. මම ලියනවා අපි. යන පාටකින් අපි ගමු නිල් පාට වගේ. පළවෙනි මම මෙහෙ ලිව්වත් පේනව නේද පුතේ? පළවෙනි ප්‍රශ්නේ අහන්නේ උනන්න මේ වගේ වගුවක් දීලා පළවෙනි රූපේ තියෙන ගිනි කූරු ගන්න. දෙවෙනි එකේ 9යි කියලා තියෙනවා. ඒකේ හරින පුතේ 9 නේද? එහෙනම් පළවෙනි රූපේ කීයද? 4යි. නේද? දෙවෙනි රූපේ 9යි. ඊළඟ රූපේ 14යි. ඊළඟ රූපේ 19යි. අර පුතේ 33යි. මෙන්න මේකට අදාළ සංඛ්‍යා රටාව මේකේ තියෙන්නේ මේ සංඛ්‍යා රටාව හොයන්නේ නෙමෙයි මේකේ මේ හිස්තැන් පුරවන්න තියෙන්නේ. අපි බලමු මේකේ ඒක හිස්තැන් පිරෙවුවනේ පුතේ. මේක හිස්තැන් පිරෙවුව වගේ සලකන්නේ. හොඳයි. ඒකේ පළවෙනි කොටස අහනවා මෙම රටාවේ 20 වන රූපය ගොඩනැගීමට අවශ්‍ය වන ගිනි කූරු ගණන සොයන්නලු. 20 වෙනි රූපය. මේ පළවෙනි රූපය, මේ දෙවෙනි රූපය, මේ තුන්වෙනි රූපය, හතරවෙනි රූපය වගේ 20 වෙනි රූපය හදන්න වැය වෙන ගිනි කූරු ගණන නේද? ගොඩනැගීමට අවශ්‍ය වෙන ගිනි කූරු ගණන තමයි හොයන්න කියන්නේ. ඉතින් අපි මුලින්ම සංඛ්‍යා රටාව ලියාගත්තා. එහෙනම් මුලින්ම මොකද්ද පුතේ හොයාගන්න ඕන මේකේ පොදු අන්තරය. අපි බලමු මේකේ පොදු අන්තරය වන්න. පොදු අන්තරය. මොකද ගන්න පළවෙනි පදේ නෝන පදයක් ගන්නවා. ඒ සංඛ්‍යාව වරන් ඊට පෙර සංඛ්‍යාවෙන් අඩු කරනවා. එතකොට කීයද පුතේ? 9න් 5ක් 9න් 4ක් 5 මෙන්න පොදු අන්තරය අපිට ආවා. හරි. ඊළඟට අපිට මොකද කරන්නේ? එහෙනම් අපි නැවත මෙම සංඛ්‍යා රටාව ලියනවා. නේද පුතේ? දානම්. සංඛ්‍යා රටාව ලියලා පුතේ දැන් 5 පොදු අන්තරේ 5නේ ආවේ. එහෙනම් පුතේ 5 ගුණාකාර ටික ලියනවා නේද? 5 10 ඒකට යටින්ම ලියනවා 15 කියන්න 20
බොහොම හොඳයි. දැන් බලනවා එහෙනම් පොදු අන්තරේ 5යි නම් සාමාන්‍ය සාධාරණ පදේ මොකද 5යි එන්නේ. දැන් පුතේ කරන්නේ මේකෙන් මේක අඩු කරනවා නේද? දෙවෙනි පියවර කරන්නේ. ඒ කියන්නේ 4න් අඩු කරනවා 5ක් නේද? කීයද පුතේ? 1යි නෑ ඍණ 1යි. 4න් 5ක් අඩු ගන්න බෑනේ. ලකුණු අසමානයි නේද මෙතන? මෙතන දන්නේ පුතේ තියෙන්නේ අසමාන නම් මොකද වෙන්නේ ලකුණු? අඩු වෙනවා. අඩු වෙන්නේ කොහොමද? විශාල එකෙන් කුඩා එක. විශාල එකෙන් කුඩා එක කියන්නේ විශාල සංඛ්‍යාව 5යි, කුඩා සංඛ්‍යාව 4යි. 5න් 4ක් ගියාම 1යි. විශාල සංඛ්‍යාව ලකුණු මොකද්ද? ඍණ 1යි. එහෙනම් පුතේ මේකේ සාධාරණ පදය මෙන්න ඍණ 1යි කියලා එනවා. ඔන්න දෙවෙනි ප්‍රශ්නට උත්තරේ. මෙන්න සාධාරණ පදේ නේ. අපි අහන්නේ ඒක නේද පුතේ? බලමු. මුලින්ම මෙම සංඛ්‍යා රටාවේ 20 වන රූපය ගොඩනැගීමට අවශ්‍ය වන ගිනි කූරු. අපි මුලින්ම පොදු පදේ හොයාගෙන පොදු අන්තරේ හොයාගෙන සාධාරණ පදයක් හොයාගන්න දෙපේ. නේද? අපි මේ සාධාරණ පදේ පුතේ හෙව්වා. දැන් නේද පැහැදිලිවම? අපිට පැහැදිලි ඇති ඒක. රයිට්. අපි හොයන්න ඕන ඊළඟට මේකේ මේ ටික මකන්න පුතේ. දෙක නෙමෙයි. දැන් පොදු පද හෙව්වා. දැන් පුතේ මම හොයනවා මේකේ 20 වෙනි අපෙන් අහන්නේ ගානේ 20 වෙනි රූපේ නේද? මේක සමාන කරනවා tn ට නේ. tn සමානයි 5n ඍණ 1. එහෙනම් අපිට n ට දාන්න කීයද 20. 20 වෙනි රූපේනේ පුතේ නේද? සමානයි 5 වාරයක් 20. ඍණ 1 නේ. 5 වරක් 2 10යි. නේද? 5 වරක් බිඳුව බිඳුවයි නේ. ඔන්න 100 ඍණ 1 එහෙනම් කීයද? 99යි. ඒ කියන්නේ 20 වෙනි රූපේ එද්දී ගිනි කූරු කීයක් ඕනම උමනා වෙලාද මේ රූපය හදන? ගිනි කූරු 99යි. දැන් පැහැදිලිද ඔයගලන්ට එහෙනම්? පැහැදිලි නේද? රයිට්. ඔක ලියා ගන්න දුවේ පුතේ. ඊළඟට බලමු මොකද්ද ඔයාලට කරන්න තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ ලියා ගන්න ඕක. ඒක යටින් ලියන්න පුතේ හරියට මේ මෙන්න මේ විදිහට මෙම රටාවේ 20 වන රූපය ගොඩනැගීමට අවශ්‍ය වන ගිනි කූරු ගණන සොයන නේ. 20 වන රූපය. එහෙනම් 20 වන එම නිසා 20 වන රූපය ගොඩනැගීමට අවශ්‍ය ගිනි කූරු තමයි 99 වෙන්නේ. එහෙනම් හරි නේද පුතේ? ඔයගොල්ලෝ මේක ලියාගත්ත නේද? රයිට්. ඊළඟට දෙවෙනි කොටසේ අහනවා අපිට මේක දෙවෙනි කොටසට උත්තරේනේ පුතේ. නේද? ඔව්. මේ පළවෙනි එකට පොදු මේක සඳහා ගත්තා. පුතේ මේක පළවෙනි කොටසේ. මේක පළවෙනි එකට උත්තරේ. හරි. දෙවෙනි එකෙන් අහනවා ගිනි කූරු 219ක් අවශ්‍ය වන්නේ මෙම රටාවේ කීවැනි රූපය සම්පූර්ණයෙන්ම ගොඩනැගීමට. අන්න. දැන් පුතේ මේක පොඩ්ඩක් සංකීර්ණ වෙනවා. අපි මේක මකමු. දැන් මේක ඇඳගත්ත නේද ඔයාලා එහෙනම්? රයිට්. ඇඳ ගන්න ඕනේ නැහැ රූපේ ඇත්තටම මේ තියෙනවනේ පුතේ දැන් ඕගොල්ලෝ ගාව. සංඛ්‍යා රටා පොඩ්ඩක් මේක තියමු. ඒක තියාගන්න බෑ. පුතේ මේක අපි හරි. පුතේ හොඳින් අහන් ඉන්න මේ මොනවද මේ කරන දේවල් කියලා. රයිට්. අපි ලියා ගන්නවා පුතේ මෙන්න මේක. මොකද්ද? ඕගොල්ලන්ගේ මුලින්ම ආපු 4 9 කියන්න පුතේ.
14 19 ඔන්න පුතේ සංඛ්‍යාත්මක ක්‍රමය. එතකොට අපිට සාධාරණ පදය ආවා 5න් ඍණ 1. ඒකත් ආවනේ. අපි දන්න පොදු අන්තරය 5යි කියලා නේ. දැන් හරි. දැන් අපි මේකත් මහලා පුතේ දැන් සංඛ්‍යාත්මක සුළු කිරීමට යමු. right. හරි. දැන් මේකේ අහනවා දෙවෙනි කොටසේ ගිනිකූරු 219ක් අවශ්‍ය වන්නේ මෙම රටාවේ කීවෙනි රූපය සම්පූර්ණයෙන්ම ගොඩනැගීම. ඒ කියන්නේ 219ක්. නේද? මෙතන පළවෙනි එකේදී ගිනිකූරු 4යි. දෙවෙනි එකේදී ගිනිකූරු 9යි. තුන්වෙනි රූපේ ගිනිකූරු 14යි. හතරවෙනි රූපේ වෙන්නේ 19ක්. නේද? ගිනිකූරු 219ක් අවශ්‍ය වන්නේ කීවෙන් රූපය ගොඩනැගීම නේ. එහෙනම් පුතේ අපි දන්නවා මේක tn ට සමාන කරන්න පුළුවන් නේ පුතේ. tn සමානයි 5n ඍණ 1 නේද පුතේ? එහෙනම් අපි දන්නවා මේ 219 කියන සංඛ්‍යාත්මක කීයක් හරි පදයක සංඛ්‍යාත්මකයක් නේ නේද? ඉනිකුරු 219ක් වෙන්නේ. එහෙනම් tn ට අපි දාන්නේ 219 නේද පුතේ? 219. අපිට හොයන්න ඕන කීවෙනි රූපයද n? කීවෙනි රූපයද නේද පුතේ? n ඍණ 1. දැන් මොකද කරන්නේ පුතේ? මේ 5න් තනි කර ගන්නවා නේද? 5න් තනි කරන්න මේ පැත්ත ඍණ 1නේ මොකද ගන්න? මේ පැත්තට ධන එකක් එකතු වීමෙන් මේක ශුන්‍ය වෙනවා කියලා දන්නවා. එහෙනම් 219යි මේ පැත්තට ධන එකක් එකතු කරා නම් සමාන කිරීමෙන් වම් පැත්තෙත් නේද පුතේ? එකක් එකතු කරනවා. සමානයි ඍණ 1කට ධන එක සුළු වෙනවා 5යි n සමානයි 219ට එකක් එකතු කරනවා 220යි. දැන් මොකද කරන්නේ පුතේ? දෙපැත්තම අපි 5න් බෙදනවා. මේ පැත්තත් 5න් බෙදනවා. මේ පැත්තත් 5න් බෙදනවා නේද? හරි. අපිට n සඳහා උත්තරයක් එනවා මේ පහට මේ පහට 5 ඒවා 1යි පහට 5 ඒවා 1යි නේද? එතකොට n තනි වෙනවා. අපිට බලන්න 220 5න් බෙදන්න. එතකොට ඔයාලට පිළිතුරක් එයි. 44. very good. මේකේ මෙන්න පිළිතුර ආවා 44 වෙනි රූපේ තමයි ගිනිකූරු 219ක් ඕන වෙන්නේ. 44 වෙනි රූපය ගොඩනැගීමට තමයි එහෙනම් මේ ගිනිකූරු 219ක්යි තියෙන්නේ. ඒකේ අනිත් පැත්ත ගත්තොත් ගිනිකූරු 219ක් අවශ්‍ය වන්නේ 44 වෙනි රූපය ගොඩනැගීම සඳහා කියලා ලියලා ඒ විදිහට ගලප ගන්න. right? ඕගොල්ලන්ට පැහැදිලි ඇති එහෙනම් නේ. අපි යන් ඒකේ තුන්වෙනි කොටසේ අහනවා ගිනිකූරු 75කින් උපරිම ගණන යොදා ගනිමින් මෙම රටාවේ රූපයක් තැනූ විට එකක් ඉතිරි වන බව පෙන්වන්න. ගිනිකුරු 75කින් නේද? ගිනිකුරු 75කින් උපරිම ගණන යොදා ගනිමින් මෙම රටාවේ රූපයක් තැනූ විට එකක් ඉතිරි වන බව පෙන්වන්න ඕන. අපිට කියනවා මේ ගානේ තුන්වෙනි කොටස නේද පුතේ? හරි. අපි බය වෙන්න දෙයක් නැහැ. අපි සාධාරණ සමීකරණ දන්නවා tn සමානයි 5n ඍණ 1. හරි. අපි දැන් දන්නවා ගිනිකුරු 75ක් නේද? ගිනිකුරු 75ක් උදාගනිමු. දැන් 219 වෙනම් ගිනිකුරු 75 මේ වගේ තැනක් කියලා හිතමු නේද? එහෙනම් අපි tn ට ආශ්‍රය කරනවා පුතේ 75 නේද? නේද පුතේ? කීවෙනි රූපෙද කියලා බලමු. ඉස්සරින් නේ. right. බලමු උදාගනිමු රටවල් දැනුට එකක් ඉතිරි වෙනවා. බලමු රූපේ කීවෙනි රූපෙද කියලා නේ. 5n ඍණ 1 නැති කරගන්න අර වගේ ධන එකක් අපි දකුණු පැත්තට එකතු කරා. එහෙනම් දකුණු පැත්තට එකතු කරා නම් ධන එකක් වම් පැත්තෙත් එකතු කරනවා ධන එකක්. ඍණ 1කට ධන එක කැපෙනවා. 5න් මේ පැත්තේ 75ට එකක් එකතු කරනවා 76යි. very good. දැන් මේ පැත්ත දෙකෙන් පහෙන්ම සුළු වෙනවා නේද පුතේ? 76යි. මේ පැත්තත් 5න් සුළු වෙනවා. මේ පැත්තත් 5න් සුළු වෙනවා. වම් පැත්ත දකුණු පැත්තයි. අපිට 5ට 5 ඒවා 1යි 5ට 5 ඒවා 1යි 75ට බලමු. කීයද පුතේ? කීයක් යයිද? ගම් බලන්න බලන්න. අන්න ඒක තමයි. ඒ කියන්නේ 75 අපි දන්නවා කිය සුළු කරපුවාම නේද? අපිට එනවා 15යි ඉතිරි 1යි. ඉතිරි 1යි. ඔර සුළු කරන්න දන්නව නේද? මම සුළු ගන්න ඕනේ නෑනේ. එහෙනම් බලන්න එකක් ඉතුරු වෙන බව පෙන්වනවා නේද?
15 වෙනි රූපෙ වෙද්දී ගිනිකුරු 75ක් යනවා. හැබැයි එකක් ඉතුරු වෙනවා. 75කින් ගොඩනගා ගන්න පුළුවන් රූප 15 වෙනි රූපේ. හැබැයි එකක් ඉතුරු වෙනවා. දැන් පැහැදිලිද? right. එහෙනම් අපි කරමු පුතේ මේ දැන් අභ්‍යාසයෙන් වගන්ති ගානක් නේ කලේ. අපි මිශ්‍ර අභ්‍යාසයක් කරමු පුතේ. ඈ මිශ්‍ර අභ්‍යාස කියලා කොටසකුත් තියෙනවා. අපි ඒකෙනුත් බලමු ගානක්. එතකොට මේ පාඩම ඉවරයි පුතේ ඈ. හරි. ඊළඟට අපි දෙවෙනි පාඩම ද්විමේය සංඛ්‍යා. ඒක ටිකක් මීට වඩා ඇඩ්වාන්ස් පාඩමක්. අපි ඒකත් කරමු. හරි ඕගොල්ලෝ මේක ලියා ගන්න. පුතේ මේ ඕගොල්ලන්ට දැන් මේ බෙදීම් එහෙම මං කර ඉන්නේ නැහැ. මොකද දැන් ඕගොල්ලෝ 9 වසර ටිකක් ඇඩ්වාන්ස් ළමයි ඕගොල්ලෝ ඈ. ඕගොල්ලෝ පොඩ්ඩක් හිතන්න දැන්. දැන් ලොකු ළමයි නේද? ගණිතයට අනිවාර්යෙන් ලකුණු 100න් 100යි නේද? ගන්න පුළුවන්. අනිවාර්යෙන් පළවෙනි වාරෙ වෙද්දී මම මේ දේ ඕගොල්ලන්ට කරලා දෙනවා. ඕගොල්ලෝ හැබැයි කැප වෙන්න ඕන පුතේ. හරි. අපි බලමු ඊළඟ ගාන. හුණු පැල්ලම් පොඩ්ඩක් තියෙනවා. අන්න උත්සාහ කරමු. right දුවේ පුතේ අපි ගමු. මිශ්‍ර අභ්‍යාස වලින් ගානක් කරමු. පහත දැක්වෙන්නේ සංඛ්‍යා රටා කීපයක සාධාරණ පදයයි. සාධාරණ පදේ දීලා තියෙනවා. හරි. ඔන්න මුල් පද තුන අහනවා නේද? මිශ්‍ර අභ්‍යාස වල නේද පුතේ? හරි. ඒකත් කරමු එනවා. මට දෙන්න හොනා ගමු නිල් පාටින් කහ පාටින් ගමු. හරි. තියෙනවා පළවෙනි මිශ්‍ර අභ්‍යාසය යටතේ පළවෙනි ගාන පහත් දැක්වෙන සංඛ්‍යා රටා කීපයක සාධාරණ පදයයි. හරි. A. මෙන්න A. ඒකේ තියෙනවා පුතේ 3යි n ඍණ 5යි. මෙන්න සාධාරණ පදේ දීලා තියෙනවා නේද? දැන් අහනවා එම එක් සංඛ්‍යා රටාවේ මුල් පද තුන ලියන්න. හරි මුල් පද තුන ලියමු. එහෙනම් මේක සමාන කරනවා t n සමානයි 3 වාරයක් n ඍණ 5 නේද? t ට දාන්නේ පළවෙනි පදේ t1 නේ. n ට දාන්නේ 1. පළවෙනි පදය සංඛ්‍යාත්මක වටිනාකම හොයන්න යන්නේ නේද පුතේ? හරි ටක් ගාලා මට කියන්න 3 වාරයක් 1 3යි. 3න් 5ක් පුළුවන්ද? ඇඟිලි 3ක ඇඟිලි 5ක් අඩු ගන්න පුළුවන්ද නෑ? ඒක ලකුණු අසමානයි. මොකද කරන්නේ? 3 ඍණ 5. මොකද්ද පිළිතුර? t1. very good. ඍණ 2යි. මෙන්න පළවෙනි පදේ සංඛ්‍යාත්මකයි. ඊළඟට හොයනවා t2. tn සමානයි 3n ඍණ 5. නේද පුතේ? t2. එන්ට දාන්න කීයද? 2. 3 වරක් 2 6යි. 6න් 5ක් ගියාම කීයද පුතේ? 1යි. හරි. මෙන්න t2. ඊළඟට අපි ගන්නවා t3. tn සමානයි 3n ඍණ 5යි. අපි දන්නවා t3 නේද පුතේ? මේන්ට 3 දානවානේ. 3 වරක් 3 9යි. 9න් 5ක් ගියාම කීයද පුතේ? 4යි. දැන් පැහැදිලිද? හරි. දැන් සංඛ්‍යා රටාව මොකද්ද? ඍණ 2 1 4 33යි. මුල් පද තුන ලියන්න. පළවෙනි ප්‍රශ්නේ මේකේ. හරිද? ඒක අහනවා ඊළඟට 20 වෙනි පදය සොයන්න. හරි. හරිම ලේසි නේද පුතේ? tn සමානයි 3n ඍණ 5. මේක අහන්නේ කීයද? 20 වන එහෙනම් එන්ට 20 දාන්න නේද? හරි පුතේ මෙතන කීයද? 60යි. 60යි ඍණ 5යි නේද? එහෙනම් කීයද එන්නේ? 55යි. 20 වන පදය. මෙන්න උත්තරේ. එම නිසා 20 වන පදය කියලා දාන්න. හරිද? ඒක අපි දෙවෙනි මේක දෙවෙනි එක ඈ. මෙන්න මුල් පද තුන හෙව්වා. ලියා ගන්න පුතේ ඉස්සරින්. හරි. ලියා ගන්න. මේකේ තුන්වෙනි කොටසේ අහනවා පුතේ. මේකේ තුන්වෙනි කොටසේ අහනවා
අපෙන් මොකද්ද පුතේ අහන්නේ බලමු. තුන්වෙනි කොටසේදී අපෙන් අහනවා n ඍණ එක්වන පදය n ඇසුරෙන් ලියන්න. n ඍණ එක්වන පදය n ඇසුරෙන් ලියන්නලු. අපි දන්නවා tn සමානයි 3n ඍණ 5යි. අපෙන් අහන්නේ n ඍණ එක්වන පදේ නේද පුතේ? 3යි එන්ට දාන්නේ මොකද? ටක් ගාලා කියන්න. n ඍණ 1යි ඍණ 5යි. හරි වරහන සුළු ගන්න පුතේ ඉක්මනට. 3 වරක් n 3යි n. දැන් ඔයාලා වරහන සුළු ගන්න දන්න මේ 3 මේ එකනොත් වැඩි වෙනවා නේද? ඍණ ලකුණ හැමමයි ධනයි ඍණනේ පුතේ. 3 වරක් 1 3යි ඍණ 5යි. හරි. සමානයි 3යි n ඍණ 5 ඍණ 3යි ඍණ 5යි. දැන් පුතේ මට මේක කියන්න උත්තරේ. ධන 3යි ධන 5යි කීයද? ධන 8යිනේ පුතේ. එහෙනම් ඒ වගේ ඍණ 3යි ඍණ 5යි කීයද පුතේ? ඍණ 8යි. ලකුණු සමාන නම් එකතු කරලා දාන්න. ලකුණු අසමාන නම් තමයි පුතේ අර ප්‍රශ්නේ එන්නේ. ලකුණු සමාන නම් මේ උදාහරණ තර්ක කරලා ගන්න පුතේ. ඍණ 3යි ඍණ 5යි. ඒ කියන්නේ ඍණ 3ට එකතු වෙනවා ඍණ 5ක්. එකතු වෙල්ලක් නේ. අඹ 5කට තවත් අඹ 3ක් එකතු වෙනවා. අඹ 8යි. හැබැයි අඹ 3කට පොල් 5ක් එකතු වෙලා බෑ. අඹ වලට අඹ එකතු එකම જાතිය ඉන්නවා නේද? right. දැන් පැහැදිලිද? හරි. මෙතන ඍණ 3යි ඍණ 5යි කියද? ටක් ගාලා කියන්න ඕන්න උත්තරේ. හරි. පැහැදිලිද එහෙනම්? හරි පුතේ මේකේ ඒ වගේ ගණන් ටිකක් තියෙන්නේ. ඉතින් අපි මේවා මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමු ඉදිරියේදී මේ බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍රات කරන්න ඕන. අපි පුතේ අද මෙතනින් පන්තිය නතර කරනවා. අපි මේ අපේ සූම් පන්තිය. සූම් පන්තිය ජනවාරි මාසේ පටන් ගත්තාම මේ බස්නාහිර පළාත්, උතුරු මැද පළාත්, දකුණු පළාත් ප්‍රශ්න පත්‍ර කරමින් මේ පළවෙනි පාඩම ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන් හරි සරලව. දැන් ඔයගලන්ට පැහැදිලි වෙනවා ඇති නේද පුතේ මේ ගණන් වල තියෙන සරලභාවය. හරි එහෙනම් නැවත හමු වෙනතුරු අයබෝවන්.